හරි මේ ඉන්නේ මමයි මගේ යාළුවයි. ඉතින් Run. මේ තියෙන්නේ පාළු ගියක්. ඔයගොල්ලන්ට කියන්නේ අද අපි යන්නේ ඒ ගිය බලමු කොහොමද කියලා. එහෙනම් ගවේෂණය කරමු. හොඳයි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගෙදර ස්වභාවය. නිකන් අතෑරලා දාලා ගරා වැටිලා වගේ තියෙන්නේ. බඩුවේම කිසි පිළිවෙලක් නැතුව අහුරලා තියෙනවා. හරින්න බෑ ලොක් කරලා. බලමු. ඔව් මේ කිසි පිළිවෙලක් නැහැ මේ බඩුවේම. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ගෙදර අනිත් පැති ස්වභාවය. හරි. එහෙනම් දැන් අපි මේකේ යතුරු හොයාගෙන මේකේ ඇතුළට යමු. දැන් බලන්න ඕනි මේ ගෙදර යතුරක් හොයනවා. මෙහෙ ඇති කොහේ හරි. පොඩ්ඩක් මේ ටිකේ බලමු. මේ තියෙනවා යතුර. දැන් අපි මේක අරගමු. මේ තියෙන යතුර ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් තමයි අරගන්න තියෙන්නේ. හොඳයි දැන් අපි කලින් දොර ඇරපු ගෙදරට ආවා. අර බලන්න මේ ගෙදර කිසි පිළිවෙලක් නැතුව ඔය මොකක්ද තියෙන්නේ. මං හිතන්නේ මේ ගෙදර ගබඩා කාමරේ වෙන්න ඕනේ. මේවා හැම කොයි කාලේ පුරවපු දී කවරද දන්නේ. හැමතැනම වගේ මකුළු දැල් බැදලා. ඉතින් අපරාධේ මේ ගෙදරින් කවුරු ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. ඉතින් මෙතන පරණ පිළිමයක් තියෙනවා. මේ ගෙදර කලින් හිටපු මිනිසුන්ගේ ෆොටෝ තමයි පරණ පිළිම. කැසට් එකක් තියෙනවා පේනවා. Run. මෙතන පැණ්ඩකුත් ඉන්නවා. ඒ පැණ්ඩා නිකන් හරි අමුතුයි නේද? ඈ ඒ මොකක්ද උනේ?